සතෙක් වතුරට වැටිලා මරණයත් එක්ක පොරබදනවා. කිසියම් කෙනෙක් ඉදිරිපත් වෙලා ඔහුගේ ජීවිතය බේරනවා. පිනතන මිනිස්සු වේවා, තිරිසන්නු වේවා, අපි හැමෝම ජීවිතයට තමයි කැමති. ජීවත් වෙන්න තමයි කැමති. ඒ නිසා තමයි ගොඩ යන්න දඟලන්නේ. ඉතින් එහෙම කෙනෙකුගේ ජීවිතේ බේරලා දෙනවා කියන එක සංසාරේ මට කොයිතරම් ලොකු ලාභයක්ද? මේ ජීවිතේ වේවා, පෙර ජීවිතයක වේවා, මම අතින් සිද්ධ වුණ යම්කිසි ප්‍රාණඝාත අකුසල කර්මයක් නිසා මටත් මරණයට හේතු එළඹිලා තියෙන්න පුළුවන්. දැන හෝ නොදැන. නමුත් මම කෙනෙකුගේ ජීවිතේ බේරපු කුසල කර්මත් තියෙන නිසා මට ජීවිතේ නැති වෙන්න හේතු සැකසෙමින් තියෙන මොහොතක තව කෙනෙකුගේ ජීවිතේ බේරපු කුසල කර්මයක හේතු සැකසিলা මාව බේරෙන්න තියෙන අවස්ථාව බොහොම ඉහළයි. එහෙනම් එක ජීවිතයක් බේරනවා කියන එක විශාල ආනිසංස සහිත වැඩක්.